LTTE ග්‍රහණයේ පැවති මන්නාරම දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රදේශය වූ වෙල්ලම්කුලම් මුදා ගැනීමට ඉදිරියට ගිය යුද හමුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස්වල ගමන වැළැක්වීමට LTTE දැඩි බාධා යොදා තිබුණා. වෙල්ලම්කුලම් වලට කිලෝමීටර් 2ක් මෑතින් වූ පාලමේ යකඩ තහඩු LTTE විසින් ඉවත් කර තිබුණේ මෙලෙසින්. මේ සිට කිලෝමීටරයක් ඉදිරියට ගිය විට හමුවන වෙල්ලම්කුලම් වලට යාබද පාලි ආරු ගම්මානයේදී මාර්ගය හරස් කොට පස්කඳු හා යුද අගල් සකස් කර තිබුණා. ප්‍රහාර සඳහා යුද ටැංකි වෙල්ලම්කුලම් වලට පැමිණීම වැළැක්වීම LTTE මෙහි අරමුණ බවයි හමුදාව පෙන්වා දෙන්නේ. වෙල්ලම්කුලම් දෙසට LTTE පළමු ආරක්ෂක වැට ලෙසද යොදාගෙන ඇත්තේ මෙයයි. වෙල්ලම්කුලම් වෙත ගමන් කරන ඒ 32 පුනරින් මාර්ගය මෙලෙස දැඩි ලෙස LTTE අවහිර කරද්දී උපක්‍රමිකව ඊට මුහුණ දෙමින් වෙල්ලම්කුලම් මෙන්ම ඒ දක්වා පුනරින් මාර්ගයද යුද හමුදාව මුදාගනු ලැබුවා. මන්නාරමේ සිට යාපනය දක්වා වන පුනරින් මාර්ගයේ තවත් යුද හමුදාවට මුදා ගැනීමට ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 35කට අඩු දුරක්. LTTE තවත් ස්ථාන රැසක ආරක්ෂක බැමි සකස් කිරීමට උත්සාහ දරා ඇතත් ඒවා අතරමඟ නතර කර තිබෙනු දැකගත හැකියි. අවසානයේ මාර්ගයේ කොන්ක්‍රීට් බෝක්කු පවා පලාගිය LTTE සමාජිකයන් රැකවරණයට යොදාගෙන ඇති බවට සාධක පවතිනවා. දින 4ක් තිස්සේ වෙල්ලම්කුලම්හි ගැටුම් අඛණ්ඩව පැවතියා. මන්නාරම දිස්ත්‍රික්කය මුළුමනින්ම LTTE ග්‍රහණයෙන් නිදහස් කරගත් යුද හමුදාව දැන් කිල්නොච්චි දිස්ත්‍රික්කයට පැමිණ සිටිනවා. කිල්නොච්චි දිස්ත්‍රික්කයේ ත්‍රස්ත ඉලක්ක වෙතයි මෙවන විට මෙහෙයුම් දියත් වන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට